ඒ බං දන්නවනේ බං ඉතින් වැඩක් බාර දුන්නොත් ඔව් බං ඔළුවටම තිබ්බේ ඔළුවටම අය කතා දෙකක් නැහැ හරි මේ ඒව වැඩක් නැහැ වැඩේ කරලා දුන්නානේ අවස් වෙනකොට එනවා ගාන ලෑස්ති කරලා තියන්න හරි කොයිද බා ඔච්චර දවස් ගියේ ගමේ හැමතැනම හෙව්වා ෆෝන් එකක් ආන්සර් කරන්නේ නැහැ මොන මගුල යනවත් දන්නේ නැහැ අයියා මේ උඹට වැඩක් නැහැ නේ මං කොහෙ ගියත් මං ගියේ මගේ වැඩකට මට ගමින් එන ආරංචි නම් එච්චර හොඳ නෑ ඔබ කුඩු ගහනවයි මටවත් පාරේ බැහැලා යන්න බෑ අනික ඔබ ආශ්‍රය කරන්නේ නම් එච්චර හොඳ නෑ අයියා මේ උඹ උඹේ පාඩුවේ හිටපන් උඹට වැඩක් නැහැ නේ මම මොන මිනිස්සයා ආශ්‍රය කරා මට ඕන එකව මං ආශ්‍රය කරන්නේ මේ ඔබගේ හොඳට මං කියන්නේ ඔබට උන් හින්දා වර්ධින එක වැඩි ඈතක නෙමෙයි අනේ අයියේ මේ ඔබ දන්න මගුල බා අයියා රාජුට පල්ලිය ගාවදී තියලා ඔළුව කුඩු වෙන්නම අර බල්ල බොලකෝ අපේ කාට තියලා එනකම් මොකද කරේ අපි බහිද්දි වැඩේ දීලා ඉවරයි අයියෝ සෑම ඉවරයි අර බල්ල අයියා ඌට ගේම දෙන ඇච්ච ලේසි වෙන්නේ නැහැ ඌ තමයි මේ ගමට අලුතෙන්ම බහැලා ඉන්නේ අයියා ඌ මොන සිපයියෙක්ද කො මට අද හවස් වෙද්දි මං ඌට ගේම් එක දෙනවා යකෝ අනිවාර්යෙන් අයියා ඌ තමයි මේ පැත්තේ කුඩු ඩීල් එක රන් කරන්නේ ලේසි වෙන්නේ නැහැ ඌ වෙන චරිතයක් යකෝ කුඩු ටිකක් අතින් අල්ලව කියලා ඌ චරිතයක් වෙනවද බං අනික බං ඔය කුඩු ටිකක් අතින් අල්ලව දවසේ ඉඳන් තමයි කොල්ලෙක්ගේ ජීවිතේ මචං නැත්තරම නැති වෙන්නේ ඌ මොන චරිතයක්ද යකෝ මට දාස්තියා ඌගේ කතාව අදින් ඉවරයි බල්ලා බේසෙල්ලන් දැන් ඉවරයි බං මාව මරන්න එපා මං උඹලා ඔක්කොම ඉවර කරනවා ලෑස්තියෙන් යන්න මං කිව්වා උඹට මෙහෙම දෙයක් වෙයි කියලා මගේ මල්ලි ගෝ මර්පේ උන්ගේ පලිය මං ගන්නවා මොකද ඔබ hina වෙන්නේ? hina වෙන්නේ නැද්ද අයියා? අපිනේ ෂොට් එක දුන්නේ. මේකක් අතින් අල්ලපු එකේ යාතින් හිටියේ නෑ බං. අපිටත් කවදාරි ওই දෙයම තමයි බං වෙන්නේ. අපේ ජීවිත බං අපිට වස්වර් නෑ. අඳුන් දිවිනිය පහුර නලියයි උකුසු ඇසට නොපෙනී මහා කළු මුර්කයා ගොදුර ඉව අල්ලයි